හායලනේ නද සතන පිළිගන්න ආර්ජට YouTube channel එකට අපි බලමු මෙන්න මේ වගේ සිම්පල් ලස්සන ඩිසයින්යක් කරගන්න කොහොමද කියලා. හරි එහෙනම් ඕන මෙන්න මේ වගේ මුලින්ම blank page එකක් අරගෙන ඒකේ background color එක අපි දාන්න ෆොටෝ එකට ගැලපෙන විදිහට වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ gradient එක හැඩය වෙන පොඩ්ඩක් වෙනස් කරගන්න. එහෙම වෙනස් කරගෙන එහෙම ඉවර වෙලා අපි යමු shape frame වලට. මේ වගේ ෆොටෝ ෆ්‍රේම් එකක් දාගන්න ඕනේ. ගලා මේ වගේ ෆොටෝ ෆ්‍රේම් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගෙන මැදින් තියාගෙන ඒකේ ඩුප්ලිකේට් එකක් ගන්න. ගලා ගොඩක් පරතරයේ තියන්න නැතුව සාමාන්‍ය පරතරය තියලා මේ වගේ ඩුප්ලිකේට් තුනක් කරගෙන ගෲප් කරගන්න ඕනේ. ගෲප් කරගත්ත එක අපිට උනේ විදිහට උනේ මට්ටමින් alignment එක හදාගෙන මෙන්න මේ විදිහට අපි දාන ෆොටෝ එක Canva එකකින් හොයාගන්නත් පුළුවන්. හොයාගෙන මේ විදිහට අප්ලෝඩ් කරගන්න. මේ අප්ලෝඩ් කරගත්ත එක උඩ ඩබල් ක්ලික් කරලා මේ විදිහට ඕපන් කරලා අපිට පුළුවන් ඒක zoom කරගන්න. අපි මීට කලින් අපේ වීඩියෝ එකෙත් මේක කරන ඉතින් මම කියලා දුන්නා. එතකොට මේ විදිහට ෆොටෝ එක ඉන්නෝනේ විදිහට කියන්නේ අවසාන අවුට්පුට් එක එන්න මේ තරමට ෆොටෝ එක zoom කරලා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න අර ෆ්‍රේම් එක ඇතුළට. මොකද ෆ්‍රේම් එකට වැඩෙන කොටස් කියලා මට අන්තිම අවුට්පුට් එකේදී ඒක පේන්න ඕනේ තනි ෆොටෝ එකක් විදිහට. එන්නේ ඒ හින්දා අපි මේ විදිහට zoom කරලා උනේ මට්ටමින් තියාගන්න ඕනේ. හරි. දැන් තව ෆොටෝ එකක් කියන්නේ ඒ ෆොටෝ එකම අරගෙන ඒ විදිහටම zoom කරලා කලින් ෆොටෝ එකේ මට්ටමටම ඒකේ එකමත එක එන විදිහට zoom කරලා ගානට සෙට් කරගන්න ඕනේ. හරි. හරි ඊට පස්සේ අපි ඊළඟ ෆොටෝ එකත් දාගමු. මේක දාලා ඉවරලා. හරි. මෙන්න මේ විදිහට අනිත් ෆොටෝ එකත් දාගන්න ඕනේ. බාන එක දාගන්නකොට අර තනි ෆොටෝ එක කලින් දාපු ෆොටෝ එක මට්ටමටම zoom කරලා දාගන්න ඕනේ. හරි. මේකත් හරි. මේ ටික දැම්මට පස්සේ අපිට ඕනේ වෙනවා මේ දාපු ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා. දැන් ඔයගොල්ලෝ ගාව Canva එකේ Pro Canva Pro version එකක් එහෙම තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙතනින්ම පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. හැබැයි දැන් මම මේ එඩිට් කරන account එක Canva Pro account එකක් නෙවෙයි. මගේ normal Canva free account එක. එතකොට මේ Canva free account එකේදී background remove කිරීමේ පහසුකම අපිට හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම ඔයගොල්ලන්ට පෙන්වන්නත් උනේ හින්දා මෙන්න මේ ෆොටෝ එක කේ background එක remove කරනවා. Canva එකෙන් නෙවෙයි Google එකට ගිහිල්ලා වෙනම site එකකින් අපිට මෙන්න මේ result එකෙන් එන ෆොටෝ රූම් කියන එක වෙබ්සයිට් එකෙන් අපිට මේක ලස්සනට වැඩි කරගන්න පුළුවන්. එතකොට මොන විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ලස්සනට ටික වෙලාවකින් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දෙනවා. ඊට පස්සේ ඔය යට තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන එක අපිට පුළුවන් Canva එකට අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරලා හරි අප්ලෝඩ් වුණා. මේ අප්ලෝඩ් කරපු එක අපි ආව zoom කරගන්නවා. zoom කරලා
අර කලින් හදාගත්ත පික්චර් එකේ මට්ටමට එනකන් සූම් කරන්න ඕනේ. ඒ සූම් කරපු එක අර විදිහටම එක මතයක වෙන්න තියලා අර ෆොටෝ දෙක පේන්න නැති විදිහට හදාගන්නත් ඕනේ. හරි. මෙන්න මේ විදිහට පුළුවන් බලන්න කකුල් දෙක ගාව කකුල් ගොඩක් වගේ පේනවා. අපි ඒක හදාගමු. හරි. හරි නේද? හරි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක එඩිට් කරගන්න. ඊට පස්සේ තියෙන්නේ මේ ලස්සන එඩිට් කරාට පස්සේ අපිට තියෙන්නේ ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ චූටි අඩුපාඩු තියෙන තැන් පොඩ්ඩක් බලලා හදනවා මම. හරි. මොකද වැඩක් කරනකොට පොඩ්ඩක් පිළිවෙලට ලස්සනට තියෙන්න ඕනේ. නැත්තම් මේකේ අවුට්පුට් එක කැත වෙනවා. හරි. හරි යාළුවනේ. ඔන්න එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක එඩිට් කරගන්න. අපි දැන් බලමු මේක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා මේකේ ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා. හරි. මෙන්න මේ තියෙන්නේ අපි හදාගත්ත එකේ ෆයිනල් අවුට්පුට් එක. එහෙනම් මේ තමයි අපි හදාගත්ත එක. වීඩියෝ එක හොඳයි නම් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. Goodbye.